මම ගියපු කඳුකර චාරිකාවේ එක දවසක් තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලව හිත නිවෙන ලස්සන තැනකට එක්කගෙන යනවා. වීඩියෝ එකේ අවසාන වෙනකම්ම රැඳිලා හිටියොත් ඔයාලත් මාත් එක්ක මේ ගමන ගියා වගේම හැඟීමක් දැනෙවි. ඉතින් මාත් එක්ක මේ ගමනට තව දෙන්නෙක් එකතු වෙනවා. බලන්නකෝ කවුද දෙන්නා කියලා. ඔන්න මේ ඉන්නේ එක්කෙනෙක්. අනිත් එක්කෙනා තාම ආවේ නැහැ. එයා ආවම පෙන්නන්න. ඉතින් අපි දෙන්න මේ යන තැන කොහෙද කියලා ඔයාලට ඉස්සරහදී පෙන්නන්න. දැන් අපි මල් ටිකක් නෙලා ගන්න තමයි හදන්නේ. දෙන්නත් එක්ක කතා කර කර මල් නෙලන අතරේදී ඔන්න ඈතින් අනිත් එක්කෙනත් එනවා. එයා තමයි අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන අනිත් යාළුවා. ඉතින් පොද වැස්සක් මේ වෙලාවේ තිබුණ නිසා අපි මෙයාව ගෙදරට දාලා දොර වහලා තමයි ආවේ. ඒත් එයා දොර අරගෙන ඇවිල්ලා. මේ තමයි සීබා. එයත් මේ ගමන යන්න අපිත් එක්කම එකතු වුණා. අපි බලමු දැන් කොහෙටද අපි යන්නේ කියලා. මේ අපි යන පාර හරිම ලස්සනයි. ඔන්න එයා නම් පාර දන්නවා වගේ ඉස්සරහින්ම යනවා. තමයි ප්‍රධාන චරිතය. මේ කඳුකර පරිසරය මට පොඩි කාලේ මතක් කරනවා. පුංචි කාලේ අපේ සීයලගේ ගෙදර තිබුණෙත් මේ වගේ පරිසරයක්. ඔන්න ඉතින් සීබයි සතුරුයි මමයි මේ ගමන කතා කර කර ඉස්සරහටම ගියා. සීබට නම් ඉතින් මේ පාරවල් හොඳට හුරු පුරුදුයි. ඉතින් බලන්න මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. මෙන්න මෙතන ලස්සන පොකුණක් තියෙනවා. ඒකේ කලින් දවසේ නම් මල් පිපිලා තිබුණා. අද නම් වැස්ස නිසා පොඩ්ඩක් පොකුණ බොර වෙලා තියෙන්නේ. මෙතනින් ලස්සන දොළ පාරකුත් ගලාගෙන යනවා. ඉතින් කිසිම වාහන සද්දයක් නැති මේ පරිසරය හරිම නිස්කලංකයි. අපි මේ මල් නෙලන විදියෙන් ඔයාලට හිතෙනවා ඇති අපි යන්නේ මොන වගේ තැනකටද කියලා. ඔන්න ඉස්සරහින් බෝඩ් එකක් තියෙනවා. ඒකේ තියෙනවා අපි යන්නේ කොහෙද කියලා. ආරණ්‍ය සේනාසනයකට තමයි අපි යන්නේ. ඉතින් මේ පැත්තේ කූඩැල්ලොත් ඉන්න නිසා මම චුට්ටක් බයෙන් වගේ තමයි ගියේ. හැබැයි කූඩැල්ලකුත් එල්ලිලා හිටියා වගේ කකුලේ. ඒක නම් මට වීඩියෝ කරන්න උනේ නැහැ. මේ වගේ පැත්තකට ආවොත් ඉතින් ඒ අත්දැකීමත් අනිවාර්යෙන්ම ගන්න ඕන එකක් තමයි. ඉතින් පාරේ තියෙන මේ ගස් වලින් මල් නෙලාගෙන අපි ආරණ්‍ය සේනාසනයට වැස්සෙම යනවා. ටිකක් අඳුරත් වැහි අඳුරත් එක්කම අඳුරත් වැටිගෙන එන වෙලාවක තමයි අපි මේ ගමන ගියේ. හැබැයි ඒ වයිබ් එක හරිම ලස්සනයි. මෙන්න මෙතන නාමල් ගහක නාමල් පෙති වැටිලා මුළු පාරෙම හරිම ලස්සනයි. දැන් මේ අපි යන්නේ අක්කලයි ගෙදරට. තිලිනේ අක්කලයි ගෙදරට අපි කලින් දවසේ ආවා. දැන් අපි යන්නේ එයාලා ගෙදරින් අපි අරන් ගියපු කුඩේ දෙන්න. කුඩේ දීලා ඒ නැන්ද කිව්ව නිසා ඔන්න සතුරු නංගි මල් ටිකකුත් කඩාගත්තා. ඉතින් සීබගේ යාළුවෙක් ඉන්නවා මෙහි. මේ ඉන්නේ යා. බලන්නකෝ ඒ දෙන්නගේ යාළුකම. සීබයි ෂෙලි. ඉතින් මගේ කඳුකර චාරිකාවේදී හම්බුණ යාළුව තමයි මෙයාලත්. ඒ නන්දත් හරිම හොඳයි. ගහේ අතු නව මල් කඩලා දෙන විදිය බලන්නකෝ. ඇත්තටම මිනිස්සු විවිධාකාරයි. සමහර අය මම දැකලා තියෙනවා ගහකින් මලක් කඩාගෙන පූජා කරන එකටවත් කැමති නැහැ.
ඒ වගේ මිනිස්සු අතරේ ඉන්නවා මේ වගේ මල් ටිකක් කඩලා බලන්න වගේ දෙන අයත්. මේ වෙලාවේ අඳුරුයිනේ. ඉතින් එහෙම තමයි. මිනිස්සු එහෙම තමයි. අපි හිතන්න ඕන එයාලා එක එක විදියයි කියලා. අපි ආරණ්‍ය සේනාසනයට ලං වෙලා ඉන්නේ තිලිනි අක්කලයි ගෙදරට උඩ පැත්තෙන් තමයි එතෙන්ට යන්න තියෙන්නේ. මම නම් මේ පළවෙනි පාරේ යන්නේ. අපේ නංගිට නම් මෙතන හොඳට හුරුයි. එයා දහම් පාසලෙත් උගන්වනවා මේ සේනාසනේ. ඇහෙනව නේද? ඈතින් ඇහෙන ඒ පිරිත් සද්දේ. ඒ සද්දෙත් එක්කම මේ පරිසරයේ නිස්කලංක බවත් එක්කම හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් සත්‍රවනි නංගිගේ දහම් පාසල තමයි මෙතන තියෙන්නේ. එයා හැම ඉරිදම දහම් පාසලට එනවා උගන්වන්න. දහම් පාසලත් පහු කරලා කන්දේ උඩට නැගගෙන යනකොට තමයි ආරණ්‍ය සේනාසනේ තියෙන්නේ. මෙන්න මෙතනදී අපිට යන්න පාරවල් දෙකක් තියෙනවා. අපි තීරණය කරා ලිස්සන්නේ නැති ලේසි පාරෙන් යමු කියලා. ඉතින් අපි දෙන්න කතා කර කර මේ කන්දේ උඩටම නැගගෙන ගියා. කතා කරන්න ගත්තාම අපිටත් ඕන තරම් මාතෘකා තියෙනවා කතා කරන්න. දෙන්නම කතා කෝච්චි දෙකක් වගේ කියව තමයි මේ ගමන ගියේ. කතාව ගමනට ඉනිමගක් කියලා අර කතාවකුත් තියෙන ඒ වගේ තමයි. කොච්චර දුරක් වුණත් කතා කර කර යද්දී අපිට දැනුනේ නැහැ. ඉතින් එයා මට ලස්සන වීඩියෝ ටිකක් අරගෙනත් දුන්නා. මම බ්ලොග් එකක් කරන්න ඕන නිසා වීඩියෝ ටිකක් එකතු කර කර තමයි ගියේ. සීබයි මායි දෙන්න ඔන්න උඩට නගිනවා. මෙහෙ එන්න. මෙහෙ. අගාඩේ. හරිම ලස්සනට එක එක වර්ගයේ මල් වගා කරලා තියෙනවා මේ ආරණ්‍යයට යන පාර දෙපැත්තේ. හරි. ඉතින් අපි යනකොටම ස්වාමීන් වහන්සේ නමක් ආවා. ඇවිල්ලා අපිට හඳුන් කූරුකු දුන්නා. පත්තු කරලා ගිහින් උඩමළුවෙන් ගහන්න කියලා ඒක. ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේටත් වැඳලා තමයි උඩට ගියේ. ඒ ටික වීඩියෝ කරන්න උනේ නැහැ. ඉතින් මුළු ආරණ්‍යයටම ඉන්නේ අපි 3 දෙනා විතරයි. මොකද මේ වැස්ස වෙලාවේ ගොඩක් වෙලාවට කට්ටිය පන්සලට එනවා අඩුයි. ඒත් අපිට අද දවසේ එන්න ඕනේ කියලා හිතුවා. මොකද අපි මේ ගමන ගොඩක් කල් දදා හිටියා. දවසක් දෙකක් කල් දදා ඉඳලා තමයි අද තිය නැත්තම් යන්න වෙන එකක් නැහැ කියලා වැස්සෙම එන්න පිටත් උනේ. ඉතින් අපේ සත්‍රු නංගි චුට්ටක් ලැජ්ජයි වීඩියෝ වලට එන්න. ඒ වුණාට මම කොහොම හරි වීඩියෝ ටිකක් කරගත්තා. අපි දැන් ගෙනාපු මල් ටික වට්ටියකට ලස්සනට හදන්න තමයි යන්නේ. මල් වට්ටි දෙකක්ම අපි හැදුවා. පූජා කරන්න. ඉතින් මේ ආරණ්‍යයෙන් ඇහෙන පිරිත් සද්දේ අපි ඉන්න ගෙදරටම ඇහෙනවා. මේ ආරණ්‍ය තියෙන ගොඩක් ළඟින්. හැබැයි කන්දේ ටිකක් උඩට නගින්න තියෙනවා. ඔන්න ඉතින් හදපු මල් ටිකත් අරගෙන දැන් අපි උඩ මළුවට යන්නයි හදන්නේ.
යන්න යන්න. ඉතින් මේ විදිහට තමයි අපි මල් පහන් සුවඳ දුම් පූජා කරලා බුදුන් වැඳලා මේ හිත නිවෙන ආරණ්‍ය සේනාසනයෙන් ගෙදර එන්න පිටත් උනේ. ඉතින් අන්න කඳුකර චාරිකාවේ එක දවසක අපි ගියපු තැනක් තමයි මේ පෙන්වන්නේ. තවත් වීඩියෝ තියෙනවා ඉස්සරහට ඒවා අරගෙන එන්නම්.